1981 දී අලි කමේනි ඉරානයේ ජනාධිපති බවට පත් වුණා. මේ කාලේ ඉරානය සහ ඉරාකය අතර යුද්ධයක් පැවතුණා. මේ යුද්ධය අවුරුදු 8ක් පමණ දීර්ඝ වුණා. ලක්ෂ ගණනක් ජනතාව මිය ගියා. ඉරානය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. ඉතින් ඔහු ජනාධිපති වශයෙන් යුද්ධ කළමනාකරණය, රටේ ආරක්ෂාව සහ විදේශ සම්බන්ධතා සම්බන්ධයෙන් කටයුතු කළා. ඉතින් අලි කමේනි ඉරානයේ ජනාධිපති වශයෙන් 1981 ඉඳන් 1989 දක්වා අවුරුදු 8ක කාලයක් ජනාධිපති වශයෙන් කටයුතු කළා. 1989 දී එවකට ඉරානයේ ආධ්‍යාත්මික නායකයා වෙච්ච රුහොල්ලා කමේනි මිය ගියා. ඉතින් ඊට පස්සේ අලි කමේනි ඉරානයේ ඊළඟ ආධ්‍යාත්මික නායකයා බවට පත් වුණා. ඇත්තටම කිව්වොත් මේක සාමාන්‍ය දේශපාලන තනතුරක් නෙමෙයි. ඔහුට තියෙන බලය ගත්තාම හමුදාව, අධිකරණ පද්ධතිය, රාජ්‍ය මාධ්‍ය, ඒ වගේම එම රාජ්‍යයේ නීති පරීක්ෂා කරන ආයතනයේ විදේශ ප්‍රතිපත්ති කොටින්ම කිව්වොත් ඉරාන රාජ්‍යයේ අවසාන තීරණය ගන්න මේ ආධ්‍යාත්මික නායකයා.